එහෙනම් බොයිස් අපේ පළවෙනි අචීව්මන්ට් එක විදිහට තියෙන්නේ මෙන්න මේක කට්ටිය කරන්න තියෙන්නේ කෙලින්ම normal BR එකක් දාලා යන්න BR එකට ගිහිල්ලා drop එකක් වැන්න වෙලා බලලා කෙලින්ම මේකට ඔළුව තියන්න. ඔළුව තිබ්බ ගමන් මචං point 100යි. උඹ කිල් වෙලා යනවා. ඒ වුණාට උඹට point 100ක් හම්බ වෙනවා. එහෙනම් බොයිස් අපි යමු අපේ ඊළඟ අචීව්මන්ට් එක මොකක්ද කියලා බලන්න. බොයිස් අපේ ඊළඟ අචීව්මන්ට් එක තියෙන්නේ මචං CS එක. CS එක කියන්නේ මචං උඹලත් මැච් 3යි එහා පැත්තේ වුණුත් මැච් 3යි සම වෙලා තියෙද්දි හතරවෙනි මැච් එකේ උඹට ඒස් එකක් ගහන්න තියෙන්නේ. උඹ ඒස් එකක් ගහපු ගමන් උඹට point 100ක් හම්බ වෙනවා. අවුලන්නේ normal CS එක කරන්න පුළුවන් මේ වැඩේ. ඒකින්ද අවුලන්නේ එහා පැත්ත 3යි උඹලා 3යි සම වෙලා තියෙද්දි අන්තිම රවුන්ඩ් එකේ ඒස් එකක් ගහන්න තියෙන්නේ. බොයිස් මේ අචීව්මන්ට් එක සම්පූර්ණ කරන්න ඔය කට්ටියට ඩූ හරි ස්කොඩ් හරි දාලා BR එකට යන්න ඕනේ. BR එකට ගියපු ගමන් ඔයා කට්ටිය කිල් වෙලා අර කට්ටියට හීල් කරන්න යන්න ඕනේ. ඔයාගේ යාළුවන්ට හීල් කරන්න කියලා. ඔයා ඇවිල්ලා G18 නැත්නම් පල්ලට එන්නේ කොහමද? ඒතකොට ඔයා ආපු ගමන් කිල් එකක් දාන්න ඕනේ. G18 එක කිල් එකක් දාපු ගමන් ඔයාට achievement point 100ක් හම්බ වෙනවා. මචං මේ achievement එක සම්පූර්ණ කරන්න ඕන නම් උඹලට normal CS එක ගිහිල්ලා අතින් ගාලා 4 දිනක්ව කී ගන්න තියෙන්නේ. මේ වීඩියෝ එක පේනවා වගේ එහෙම කරන්න. කෙලින්ම ගියා 1යි ඕක තව එකක් ගියා 2යි 3යි 4යි මචං. ඒතකොට ඒස් එක ගහපු ගමන් උඹලට මේ achievement එක සම්පූර්ණ වෙනවා. ඒකෙත් ලොකු දෙයක් නෙවෙයි normal CS එකට ගිහිල්ලා ඔය කට්ටිය කරගන්න පුළුවන්. මේකේ කරන්න තියන්නේ මචං තප්පර 10ක් ඇතුළත වුකුන්ගේ ස්කිල් එක 3 පාරක් දාන්න. උඹට ගන්න තියෙන මචං කිල් එකක් ගහනවා වුකුන්ව දා ගන්නවා. කිල් එකක් ගහනවා වුකුන්ව දා ගන්නවා. කිලක් ගහනවා වුකුන්ව දා ගන්නවා. කොහමද උඹ තප්පර 10ක් ඇතුළත 3 පාරක් වුකුන්ගේ ස්කිල් එක යූස් කරොත් උඹට මේ hide achievement point 100 හම්බ වෙනවා මචං. මචං මේ achievement point 100 ගන්න ඕන නම් උඹට ඔරියන්ගේ කැරක්ටර් එක දාගෙන ගිහිල්ලා උඹට BR එක පුළුවන් මේ වැඩ ගන්න. BR වල බොට්ටු සෙට් වෙනකොට බොට්ටු දෙන්නෙක් මචං එක ළඟට ගනින් කොහොම හරි කරලා වෝල් එකක් දාලා ඊට කරගෙන උන් දෙන ළඟට ගිහලා පොඩ්ඩක් ඩැමේජ් කරලා මෙන්න මේ වීඩියෝ එකේ පේනවා වගේ ඔරියන් දාපන් මචං. ඔරියන් දාලා දෙන්නත් එකපාරට කිල්ලලා. ඒතකොට උඹට point 100ක් නිකම්ම හම්බ වෙනවා. මේ achievement එක ගන්න මචං උඹලගේ ස්කොඩ් එකක් තියෙන්න ඕන හොඳ යාළුවෝ ඉන්න. උන් එක ගිහිල්ලා මචං CS එකට බලයන්. CS එකට ගිහිල්ලා උන් 3 දෙනාටම නොක් වෙන්න කියන්න ඕනේ. ඊටාම වීඩියෝ ඉස්සරහින් දාලා තියෙනවා. මෙන්න මේ මචං CS එකට ගිහිල්ලා යාළුවෝ 3 දෙනාටම නොක් වෙන්න කියන්න ඕනේ. උඹ ඒකලා උන් 3 දෙනා ගේට් 3ක් දාන්න නොක් වෙනකන් ඉඳලා උඹ මචං සෝනියා දාන් ගිහලා ගේට් එකක් දාන්න නොක් වෙන්න කලින්ම දාපන් අර හීල් ස්කිල් එක. හීල් ස්කිල් එක දාපු ගමන් උන් 3 දෙනා හීල් වෙනවා. උන් 3 දෙනායි උඹත් හීල් වෙනවා. ඒතකොට 4 දෙනාම හීල් වෙච්ච ගමන් උඹට achievement point 100 හම්බ වෙනවා. ලොබියට එද්දී point 100 ඇවිල්ලා තියෙනවා. මේක කරන්න උඹට normal BR එකට යන්න වෙනවා. normal battle royale match එකට ගිහිල්ලා මචං land mine එකක් හොයාගෙන enemy එකව kill කරන්න තියෙන්නේ. ඕන තරම් බොට්ටු ඉන්නවා මචං normal battle royale වල. enemy එක kill කරපු ගමන් උඹට point 100 හම්බ වෙනවා. මචං මේ achievement එක සම්පූර්ණ කරන්න අපිට ස්කයිල සහෝදරයාගේ skill එක පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. අපි ගියා මචං ස්කයිල සහෝදරයාගේ skill එක දාගත්තා. ඊට පස්සේ යන්න ඕනේ BR එකට. 2000 years later. ඊට පස්සේ මචං මෙහෙම enemy ළඟට එනකන් ඉඳලා ඔබ වෝල් 3ක් ගහපන්. 3ක් ගාලා ඒකට ස්කයිලගේ ස්කිල් එක දාන්න ඕනේ. ඒකලා ආයි වෝල් 3ක් දාන්න ඕනේ. ඒ වෝල් 3 කැඩිලා තප්පර 3ක් යන්න කලින් enemy එකව kill කරන්න ඕනේ. ඉතින් boys මේ achievement එක සම්පූර්ණ කරන්න HP 10ට වැඩි අඩුවෙන් තියෙන්න ඕන අපිට. HP 10ට වැඩි අඩුවෙන් තියලා normal battle royale එකට යන්න. කොහොමත් bot එක set වෙනවා අනිවාර්යෙන්. ඊට පස්සේ HP 10ට වැඩි අඩුවෙන් තියාගෙන වෝල් එකක් ගහලා ඒත් එක්කම enemy එකව kill කරන්න ඕනේ. වෝල් එක ගහලා ඉවරලා enemy එකව kill කරන්න. අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. ඔය කට්ටිය solar map එකේ මෙන්න මේ දියැල්ල තියෙන්නේ. දියැල්ල ගාවට බහින්න ඕනේ. දියැල්ල ගාවට බැහැලා එතන තියෙනවා පොඩි පෙට්ටි වගේක්. ඒව ටික කුඩු පට්ටම් කරලා දාන්න ඕනේ. ඒතර ඔය කට්ටියට එතනින් අර උඩට පයින්න පුළුවන් ටාය එකක් හම්බ වෙනවා. ඉතින් මේ බැස්සා කඩාගෙන ගියා. මේ වීඩියෝ එකේ පේන විදිහට ඔයාලා ඒක කරන්න. කැඩුවා. ඒකත් කැඩුවා. හරියන්නේ නැහැ බොයිස්. මු කඩන්න වෙලා ගන්නවා. ඕම් බෑ. පෙට්ටි ඉක්මනට කඩන්න ඕනේ. Oh my god I'm coming. ඉක්මනට කඩපු ගමන් ඉක්මනට උඩට යන්න පුළුවන්.
ඉතින් හරි boys මෙතෙන්ට ඇවිල්ලා අපිට මොකුත් කරන්න දෙයක් නැහැ. අපිට තියෙන්නේ මෙතෙන්ට ඇවිල්ලා ටික වෙලා මෙතන ඉන්න විතරයි. එහෙම වෙච්ච ගමන් ඔයාලට අර achievement එක complete වෙනවා. එතකොට ඔය කට්ටියට එකෙන් point 100ක් හම්බ වෙනවා. එහෙනම් අපි බලමු අපේ list එකේ දෙවෙනි achievement එක මොකක්ද කියලා. අපේ list එකේ දෙවෙනි achievement එක විදිහට තියෙන්නේ මෙන්න මේක. අපි බලමු එක map එකේ කොතනද complete කරන්න තියෙන්නේ කියලා. එහෙනම් ඉක්මනට යන්. ඔය කට්ටිය map එකේ මෙන්න මෙතෙන්ට බහින්න ඕනේ. ඔයාලට පේනවා ඇති මෙතන පොඩි වතුර පාරක් වැටෙන තැන තියෙනවා. අපි ඒකෙන් ඇතුළට යන්න ඕනේ. ඒක ඇතුළේ තමයි අපිට මිෂන් එක කම්ප්ලීට් කරන්න තියෙන්නේ. එහෙනම් පට ගාලා අපි ඇතුළට යන්. ඇතුළට ගිහිල්ලා මේ දොරවල් කඩාගෙන යන්න ඕනේ මචං. කෙලින්ම කඩාගෙන යන්න ඕනේ. කඩාගෙන ගිහිල්ලා තමයි අපිට achievement එක සම්පූර්ණ කරන්න තියෙන්නේ. ඇතුළට ගිහිල්ලා මචං මෙතනින් loot උත් තියෙනවා. ඔකට උනා loot කරගන්න පුළුවන්. ඒ කරලා මෙන්න එකෙන් මේකේ උඩට යන්න ඕනේ අපි. එතන බිත්තිය කැඩුවා ටයර් එකෙන් උඩට ගියා. එතකොට ඔය කට්ටිය එළියට වැන්නොත් ආයත් පයින් කල්ලට ඒකලා ආය උඩට එන්න. ඊට පස්සේ ඔය කට්ටියට achievement එක සම්පූර්ණ වෙනවා. එතකොට ඔය කට්ටියට point 100ක් හම්බ වෙනවා ඒකෙනුත්. අපේ list එකේ තුන්වෙනි achievement එක සහ අවසාන එක මේක තමයි කරන්න පුළුවන් ලේසිම එක. ඔය කට්ටිය shape එකේ Pride Club එකට බැහැ ගන්න ඕනේ. ඒකට බැහැලා එතන ඉන්නවා පොඩි අශ්වයෙක්. පොඩි කිව්වට මචං සාමාන්‍යයෙන් ලොකුයි. ලොකු අශ්වයෙක් ඉන්නවා. උගේ පිටේ නැගලා ටිකක් වෙලා ඉන්න තියෙන්නේ. මචං මෙන්න මේ අශ්වයෙක් පිටේ පොඩි වෙලාවක් ඉඳගෙන ඉන්න තියෙන්නේ. එහෙම වෙච්ච ගමන් ඔය කට්ටියගේ achievement එක කම්ප්ලීට් වෙනවා. ඔය කට්ටියට point 100කුත් හම්බ වෙනවා. එහෙනම් අද වීඩියෝ ගැන මොකද හිතන්නේ කියලා පාලින් කමෙන්ට් එකක් දාන්න මතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් සෙට් වෙනකන් ගිහින් එන්නම්. BS